හයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ බබාගේ ලන්ච් එක. අද මම ලන්ච් එක හදාගත්තේ මෙන්න මේ විදිහට. මුලින්ම භාජනයේ ලිපේ තියලා අන්සෝල්ටඩ් බටර් ටිකක් එකතු කරා. ඊට පස්සේ මුලින්ම මෙන්න මේ විදිහට ගාලික් ටිකයි කරි ලීව්ස් ටිකයි එකතු කරගෙන පොඩ්ඩක් කලවම් කරගත්තා. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ සෑමන් මාළු ටිකත් එකතු කරගෙන චුට්ටක් බටර් එකත් එක්ක පොඩ්ඩක් කලවම් කරා. හරිම සුවඳයි මේ වෙලාවේදී. ඊට පස්සේ එළවලු ටික, පම්කින් ටික, කැරට් ටික, බීන්ස් ටික, ඒ වගේම හාල් ටිකත් එකතු කරගෙන චුට්ටක් හැන්දෙන් හොඳට මික්ස් කරගන්න ඕනේ. එතකොට ගොඩක් රසයි බටර් එකත් එක්ක හොඳට මික්ස් වෙලා ආවහම. ඊට පස්සේ වතුර පොඩ්ඩක් මෙන්න මේ විදිහට එකතු කරලා හොඳට උයා ගන්න ඕන. මම මේ වෙලාවේදී තමයි තෝෆු කෑල්ල එකතු කරගන්නේ. තෝෆු එක අද මම කෑමයකට කලවම් කරන්නේ නැහැ. මොකද බබා තෝෆු නිකන් කන්න හරිම ආසයි. තෝෆු එක ටිකක් තැම්බීගෙන එනකොට මෙන්න මේ විදිහට මම වෙනම තෝෆු එක අරගන්නවා. තෝෆු එක වෙනම භාජනයට අරගෙන අයින් කරලා ඊට පස්සේ තමයි මම බ්‍රොකොලි ටික එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට බ්‍රොකොලි ටිකත් එකතු කරගෙන අන්තිමට චුට්ටක් කලවම් කරලා පොඩි වෙලාවක් වහලා තියලා ලිප ඔෆ් කරනවා. දැන් බබාගේ කෑම එක රෙඩි. උයාගත්තු කෑම එක පොඩ්ඩක් නිවෙනකම් මම බබාගේ ඔරෙන්ජ් එක ලෑස්ති කරගන්නවා. බබා දොඩම් කන්න හරිම කැමතියි. මුලින් නම් මම දොඩම් ඔරෙන්ජ් ජූස් එකක් විදිහටම හදලා තමයි දුන්නේ. දැන් නම් මම දොඩම් කෑලිත් තියෙන විදිහට පොඩ්ඩක් මෑෂ් කරලා මේ විදිහට හැන්දෙන් එයාට දෙනවා. එයා හරිම ආසයි. ඊට පස්සේ බබාගේ උයාගත්තු කෑම එකත් පොඩ්ඩක් මේ විදිහට චොප් කරලා බබාට මම දෙන්නේ චුට්ටක් කෑලි තියෙන විදිහට. එයා බත් එක එහෙම තමයි කන්න කැමති. බ්ලෙන්ඩ් කරලා කන්න කැමති නැහැ. ඉතින් දැන් බබාගේ කෑම එක රෙඩි. අලත් මේ විදිහට හදලා බලන්න පැංච ආසාවෙන් කයි.